කුණකටුව පොළොන්තෙලිස්සා. මේ සත්තු දෙන්නෙක්ද එහෙම නැත්නම් එක්කෙනෙක්ද? කුණකටුව හෝ පොළොන්තෙලිස්සා උග්‍ර විෂද මද විෂද? අද පොඩ්ඩක් අපි මේ ගැන විපරම් කරලා බලන්න ලෑස්ති වෙන්නේ. මේ ඉන්නේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් අපි ආරක්ෂිතව මුදවාගත් කුණකටුවෙක්. තවත් විදිහකින් කිව්වොත් පොළොන්තෙලිස්සෙක්. ඒ කියන්නේ මේ නම් දෙකම කියන්නේ එකම සර්පයෙක්ට. මේ ඉන්නේ ඒ කියන සර්පයා. විශේෂත්වය මේ කුණකටුව එහෙමත් නැත්නම් පොළොන්තෙලිස්සගේ වර්ණ රටාවන් කිහිපයක් තියෙනවා. විවිධ නම් එක්කම වර්ණ රටාවන් කිහිපයක් තියෙනවා. ඉතින් මේ වර්ණ රටාවන් එක්ක ඇතැම් පැතිවල ඇතැම් වර්ණ රටාවන් තියෙන අයට කුණකටුව කියනවා. ඇතැම් වර්ණ රටාවන් තියෙන කට්ටියට පොළොන්තෙලිස්ස කියලා කියනවා. කොහොම නමුත් මේ සත්ව විද්‍යාත්මකව මේ නම් දෙකෙන්ම හඳුන්වන්නේ මේ ඉන්න සත්වයව තමයි. මේ දිනවල සර්පයන් පිළිබඳ උනන්දුවක් දක්වන උදවිය අතර නිතර කතා බහට ලක්වෙච්ච දෙයක් මේ කුණකටුව මද විෂද උග්‍ර විෂද. ඔව් මෙයා මද විෂ කාණ්ඩයේ තමයි හිටියේ. හැබැයි මෑතකදී මෙයාගෙන් සිද්ධ වෙච්ච මරණ ප්‍රමාණය ටිකක් වැඩි වෙච්ච නිසා දැන් මෙයා උග්‍ර විෂ කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඉස්සෙල්ලා අපේ රටේ ඉඳි උග්‍ර විෂ සර්පයන් 5 දෙනයි දැන් මේ කුණකටුවත් එක්ක උග්‍ර විෂ සර්පයන් 6 දෙනෙක් වෙලා තියෙනවා. ඉතින් මේ කුණකටුව ගැන මම කලින් ඉදිරිපත් කරපු වීඩියෝවේදී මේ පිළිබඳව කමෙන්ට්ස් ගොඩාක් තිබ්බ නිසා තමයි නැවතත් මේ සර්පයා ගැන අපි හඳුන්වා දුන්නේ. කොහොම නමුත් මේ ඉන්න සර්පයින්ව නිදහස් අතින් නිසි පුහුණුවක් නැතුව ඔබ අල්ලන්න යන්න එපා කියලා අපි හැමදාමත් වගේ මතක් කරනවා. ඉතින් මේ අහිංසක ජීවිත රැක ගන්නට මිනිස්සු වෙච්ච අපි වග බලා ගමු.